දැන් මේ ළඟදිත් මේකට එන්න එපා කියලා සර්ජන තිබුණා. මම නැත් නෑ බය නෑ කාටවත් මයි වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපේ කල වයස ගිහින් දැන්. ඒපී කර්ණවරත්න ඉස්ලාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදේශ අනුව මම වටලන්දේ ආයුධ ගබඩාව බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ ගලාන්තරයක් නෙමෙයි කොළඹ ඉඳලා කිරිබත්ගොඩ යනකොට කිරිබත්ගොඩ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට හැරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20කට පොල්ලක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් සේරම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බට්ලන්තේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන්. හේල්කම් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා කුපු දාලා. ඒක එල්ලනවා. ඉතින් ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ වෙනවා ගැතින දෙන කන් දෙකට ගහනවා. ඊට පස්සේ ඉදිකටු වයින්නවා ඈට හැමදාම. ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා. වීදුරු කැලි කණ්ඩ දෙනවා. ඒ කොහොම හරි කණ්ඩ දෙන්න දුන්නාම ගහනකොට කොහොම හරි කනවා. කාල ටිකක් වෙලා යනකොට තීරම් පල්ලියට කපාගෙන යනවා. ඊට පස්සේ කොණ්ඩ පුච්චෙනවා. යකඩ මේකක් තිබුණා මේ බෝලයක් පායේ ඒක රත් කරලා දාන කොණ්ඩ තීරම් පුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බාගෙ බසලා ඇවිල්ලා පොලිතින් උර තිබුණා. පොලිතින් උර වලට මිනිහා බස්සනවා. බසලා අගල් තියෙනවා අගල් එකේ කපලා. ඊළඟ අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා පුච්චෙනවා. සමහර මේ අය තියෙනවා මට්ටකුලියේ මේ කුණු මෝල තියෙන්නේ. කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉල්ලන තේච්චම. ඒ පොලිතින් වලට දාලා උර වලට දාලා මේ විහාට ගෙනින් මට්ටකුලියේ අර තැටියක් තියෙනවා. ඔය රොටි පුච්චන තැටි වාගේ. ඒ තැටිය දාලා දාපු ගමන් පිච්චිලා යනවා. මේ ඉජදාලියේ ඉලක්කේ මෙයා දක්ෂ නීතිඥයෙක්. දක්ෂ නීතිඥයෙක් වක්කාරි කතා කරන්නේ ඔය අතුරුදාන් වෙච්ච අය වෙන බලෙන් අර ඒ ගය තමයි වැඩි මෙයා වටන්නේ. ඉජදාස ලේනාච්චි මෙයා නඩුවක් ඉවරෙලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් ලෑන්ඩ් එකේ 7 දෙනෙක් ඇවිදින් නඩුවකට කතා කරගන්න යන් කියලා එළියට අරගෙන ගිහින් වාහනේ සුදු පාට වයින් එක දාගෙන ගෙලිම ගියා. ගෙලිච්ච මේ සංගල්ලේ පොලිසියට ගෙනිච්චා. පොලිසියෙන් කරවිට කියලා වුණා එස්පි කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආයෙත් වචනයක්වත් මෙයා කීට જાති මිනිස්සෙක් නෙමෙයි. ඒකවල තියෙන වෙන මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බටලන්තට ගෙනකොට බාගෙට මැරිලා. ඊට පස්සේ එවිලම ආවා මේ පණිජක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රාජසිංහ ප්‍රේමදාස තමයි ජනාධිපති. එයයි මේ රනිල් වික්‍රමසිංහයි එක වාහනයෙන් ආවා දෙන්නම. ඇවිදින් ගිහලා එයාගෙන් පුළුවන් තරම් ඇයව කියන්න බෑ ඒකට ඇත්තව දෙන්න. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් එක මොකට පුළුවන් තරම් වද දීලා මරන්න කියලා. ඊට පස්සේ තමයි ඇද්දේ ගැලෙවි. ඇද්දේ ගලවල මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ මොඩරේ බලාගෙන මට ඉතින් වැයයි නේ ඉතින් දෙනවා. මට පේනවා මම ආයුධ ගබඩාවට පේනවා මේව. ඇද්දේ ගලවලා ඊට පස්සේ ඉතින් අර වද දිස් එක දීලා කුච්චෙලා හාල්මගෙන් යකඩ සත්පුරුපයක් ඇරලා වගලා හැන්දෑ වෙනකොට මේ මැරිලා තියෙනවා. මම ඒකට මැරෙන්නකට දුන්නේ නැහැ. ඒද කියා මේ හැන්දෑ පාට ආයත සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේ එක දාරගලා මේ මාරවහලා තියෙන මාරවලේ ඉස්තොප්පුට මේ මිදුලට හරි පානුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. හම්බෙලා මේ ඊට පස්සේ මොචරියට මුචිතරයට ගිහින් දැම්මා. දාලා මේ කැපුවා පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහන වෙලා තමයි මැරිලා තියෙන්නේ. දෙවොත් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහාට ගිහින් වැඩේ. ඇද්දක එහෙම නැතුව මේ කුළුන් දාලා මාකලා තිබුණා. ඇද්දක නෑ නේ ගැලීගෙන. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුතර දිස්ත්‍රික්කයේ මේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්.
දකුණු පළාත බාරව මම උන්නා අම්ගල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ යාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යාලය පෙරමුණේ සෑවිදින් අම්මගෙන් ID කාඩ් එකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ආපහු ඒ වෙන කිව්වා පුතාට හමුදාවෙන් වහාම අස්සෙන්ද කියන්නේ කියලා බල කරලා ගියා. පුතා ආපුහම කිව්වා අම්මා මේ ඔන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යාලය පෙරමුණෙන් ඇවිදින් තදියෙන් කරලා ID කාඩ් එකක් තරන් තේරුම් ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට සෑහෙන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ ට්‍රක්කේකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉදිරිය දවසක ඒ උසස් පෙළකට ඔය කරන ගෑනු ළමයි පිරිමි ආම්දුරු දෙම සේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉදින් වෙලා බඩලන්දට ගෙනාවා. ගෙනත් වෙලා ඒගොල්ලන්ට අර ගෑනු ළමයි සේරම දුසෙනේ කරලා මේ පිරිමින්ට පොල්ලන්ට ගහලා ඔලු ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයිට. ගහගෙන යනවා බුදි කරවල වැඩි ගෙන ආපුවම එක එක්කෙනා ගෙන ආපුවම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් වාගෙන ආපුවම බුදි කරවනවා. නිකන් වැදුරු වාගේ දාලා තියෙන්නේ. ඒක හිතලා උළුවට ගහගෙන යනවා. ගහගෙන ගිහින් ඊට පස්සේ පොල්ටින් උරවල දාලා ගෙනාවා ඉස්සෙල්ල ඉස්කෝලේ තියෙන්නේ. හමුදාපති යාගේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතන ඉතින් තමයි පිච්චුවේ. බටලන්දට එනත් මේ අනිත් මරලා වෙලා අතෙන්ට ගිහින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි සීරම හූ කෑ ගහ අඬ තියෙන්නේ. මාව අම්මගේ මූණ බලලා මට මැරෙන්න ලෑස්ති වෙලා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තිබුණේ. වටලන්දෙන් තුංගා පිටපලාත් කියන්නේ හබරාදුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාත ඇය තේරම ගෙනාවේ මේ වටලන්දට. වේයන්ගොඩ, මීරිගම, තිහාරිය, අත්තනගල වාසනේ උගත් දිනේ ගහට තමයි පිච්චුවේ. මේවනේ වදකාගාර 46ක් තිබුණා. මේ වදකාගාර 46 රණිඩිප්‍රේ මාත්‍යා විතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක්ෂාවල් දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි තේරම වදකාගාර වුණේ. ඒ 46ම වදකාගාර. සූර්යකන්ද වවුල් කැලේ මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩවිල තිබුණා. බලංගොඩ උඩවිල කියන ගම්මානේ. එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් එයා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒක ලෝකාන්තයෙන් බහින්නේට දෙහිගත් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. ආර මල්මී කන්ද තමයි ඒක වදකාගාරයක් තිබුණේ. දවස ගානේ යන රනිල් වික්‍රමසිංහ එතකොට ගෝනවල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාගේ පරිධිකාරය වෙච්ච මිනිහට සමාදාන වෙච්ච කාර්යකුත් පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම රැකිරක්ෂා මාධ්‍යය මෙයාගේ බුද්ධිගේ ලේකම් විදිහට තමයි එයාට සැලකුවේ. එයා අර උත්තර මාත්‍යයේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදාස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. ඔව් ඇත්තද කියන්නේ ගෝනිවිල්ලෝ කියලා දාගෙන එනවා ඒක උඟක් හරිය කිරුවේ ජනතා විශ්ව පෙරමුණ. ඒ ඇඩින් ID කාඩ් එකව කරනවා. තියෙන සල්ලි මංකොල්ල කරනවා. ඒක ජනතා විශ්ව පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුළු වෙනවා. මේ අපි ID කාඩ් විතරයි ගෙනියන්නේ අපිට ආද මේ අපේ පක්ෂේට ආධාරයක් කියලා බුදුවට කියන දෙවෙනි දවසේ යන්නේ පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර තේරෙම එකව කරා යනවා. ඔය හැඳුනුම්පත් ජනතා විද්‍යාලය පෙරමුණේ හැඳුනුම්පත් එක්ක කරපුවා ගෝණි තුනක් තිබුණා අපි. ගියා සමීක්ෂණයට ගියා සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා මේ මොකද පරීක්ෂණයට අනිත් වදකාගාරවල තේරම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මේ මේ වටලන්ද විතරයි. අනිත් ඒකටත් නඩුවක් දැම්මේ නෑ මොකක් කරන්නේ. තව වැඩක් කළා ජනතා විද්‍යාලය පෙරමුණේ අර ඉස්සර මේ ඡන්ද දෙන්න යන පස් දෙනා මැරුවානේ. මරලා වෙලා මේ එදෙන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා. මම වැහිදේක සාක්ෂි මම සාක්ෂි ලයිස්ට්ටත් දාලා තිබුණා. නමුත් මට සාක්ෂියන් යන්න එපා කියලා චන්ද්‍රිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ හතනගල්ලේ මම ඒ ජංගනිදාස් පක්ෂයට මධ්‍ය සංවිධානය